භෞතික ලෝකේ කිසිම දෙයක් ඈඳාගෙන කිසිම හේතුවක් මත වචනකින්වත් අනෙක හැලු කරන්න එපා. මානව ගුණ ධර්ම පුරුදු වෙන්න. බුදුවරු දේශනා කරන මංගල කරුණවල ගාර වෝච නිවාතෝච අනෙකට ගරු කරන්න පුරුදු වෙන්න. හිස නමන්න පුරුදු වෙන්න. අපේ තත්ත්වය තරාතිරම සමාන ගැලපෙන මිනිස්සුන්ට විතරක් නෙමෙයි ගරු කරන්න ඕන. ඒ ගරු කරන්න ඕන පිළිතුරේ අපේ හෘද සාක්ෂියට එකඟ වෙන්න පුළුවන් විදියට. මම පොඩි කරුණු දෙකක් කියන්න මේක අද රැගී කරන්න ඕන. දෙවියෝ කෙල්ල හැන්දාවට ගෙවල් වෙනවා නම් මේක කරන්න බෑ. මොන මෛත්‍රියද? හැන්දාවේ නිදා ගන්න කලින් මුළු ලෝකෙටම මෛත්‍රී කරන්න. මේක කරන්න පුළුවන් වෙන්නේ මොන ආත්මෙද? මිනිස් වෙලා ඉපදුනා විතරයි වෙන්නේ. මේවා සත්තුන්ට කරන්න පුළුවන්. වෛරක්කාරයෝ නැති වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න. පැත්තන්ගේ හිත්වල මේ වෙනකොටත් ඇති ඔවුන්ගේ මලගෙදරකටවත් යන්නේ නැහැ කියලා හිතාගෙන. ආගන්න අපෙන් පලිගත්ත අපිට වෛර කරපු එදිරිවාදිකම් කරපු අපිට අකුල් හෙලපු අපින්නතුනේ අපි රැවටුනේ අපේ කුසලයේ හීනයි. අපි හරියට මිනිස්සු රවට්ටලා ඇති, මිනිස්සුන්ට බොරු කරලා ඇති, මිනිස්සුන්ට වරද්දලා ඇති. එනිසා එකක් කියෝ තනි පැත්තෙන් 60ක් විතර කියන්න අපේ ගෙවල්. කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මංගවර තාත්තගේ කවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තා. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්න අම්මා බුර්ලට. අනේ කවුද ඉගෙන? හදාගත්ත මනස්කා වෙන්නේ දරුවෝ ඈත් වෙන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන ආතල් පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දාගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව